Hi friends, මේ තියෙන්නේ බෝවිටිය පැල දෙකක්. මං කඩෙන් ගේද්දි නම් හොඳට තිබ්බා. මේ කොළ හොඳට කොළ පාටට මල් එහෙම තිබ්බා. ඉස්සර නම් බෝවිටිය තියෙන කැලවල් වලනේ. දැන් නම් තියෙනවා මේ මල් පැල ගන්න තැන්වල බෝවිටිය. හැබැයි කැලවල් වල එන ඒවට වඩා හොඳට මල් එනවා ඒවල. මේ ඉස්සර නම් තිබ්බේ දාම් පාටයි ලාරෝස පාටයි. දැන් තියෙන සුදු පාට හිටම් මං දැක්කා තියෙනවා. මේ මම මේ දෙක ගෙනාවේ ගේ ඉස්සරහා හිටවන්න කියලා. මෙන්න මේ හරි ඔය කණු දෙක තියෙන තැන ඉස්සරහම වගේ හිටවන්න ගෙනාවේ. අපේ වත්තර පොඩ කරිජ්ජක් තියෙනවා. කරිජ්ජ එන හින්දාද කොහෙද මේ කළු පාට වෙලා තියෙන කොළ වටේට. මේ හැබැයි ගොඩක් කොළ හැලුණා. කොළ හැලුණාට මේ අලුතෙන් දළු දානවා. මට මේකට කවුරුත් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මේකට දාන්න පොහොර එකක්. මල් පොහොර මොනවද දාන්න ඕනේ මේ කරිජ්ජ වලට කොළ කළු වෙන්නේ නැත්te කරිජ්ජ වලට කියලා හිතනවා. ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා කවුරු හරි මල් පැල පිළිබඳ දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවාද? මේක ලස්සනට මේ බෝවිටිය වල මේ මල් වෙන මුළු ගහේම මල් වෙනවා. මාර ලස්සනයි මල් අහම මේ දම් පාට එක, තද දම් පාට එක. මට කවුරු හරි ඉන්නවද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මේ එක්ක මේ ඉස්සරහට යනවා. ඉස්සරහට කරිජ්ජ පාර එනවා. පිටිපස්සට එනවා ගේ කරිජ්ජ පාර. මේ වැල්ලෙන් ඒකට මොකද්ද කරන්න පුළුවන් පිළියම හිටෝලා මොන පොර දාන්න ඕනේ කියලා කියන්නේ. ගේනකොට නම් හොඳ ලස්සනට ගෙනල්ලත් මාසයක් මේ මාස දෙකමාරක් විතර එනවා. මුල් මාසෙනේ මේ ළඟදී තමයි මේ කොළ කළු වෙන ගත්ත ටික කරිජ්ජ පාර මේ දවස්වල සැර වැඩි වෙන මුහුදු හුලං ඒකින් තමයි කොළ කළු වෙන ගත්තේ. කවුරු ඉන්නවද මට මෙන්න මේකට මේ කරන්න පුළුවන් දේ කියන්න. කොයි වගේ තැනකද මේ හිටවන්න ඕන ගේ ඉස්සරහටම හිටවන්න බලාපොරොත්තු තියෙන්නේ. මට දාන්න ඕන පොහොර වර්ගේ මේක ආයි දළු දාලා මේ දළු වෙනවා දාගෙන උනන මේක හොඳ ලස්සනට හදාගන්න මේ කවුරු කෙනෙක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මේ අපේ වත්තේ ගොඩක් සමහරම අර කොළ සිනිඳු වගේ දේවල් හිටවන්න බෑ. කරිජ්ජ පාට මැරෙනවා. ගොඩක් ඔය උඩ වැඩියා වර්ග හොඳ තද පාට තද කොළ තියෙනේව තමයි හිටවන්න පුළුවන්. උපමාරිකා වගේම නම් හැදෙන ඕන විදියකට බලලා කියන්නකො මේකට කරන්න පුළුවන් දෙයක්. මෙන්න මේ මල් පැලේටත් මම ගොඩක් ආසයි. මේකත් මේ මං අතු කෑල්ලක් කඩාගෙන ගිහලා හිටෙව්වේ. මේ අපි මේ ගෙදර වත්ත හදද්දි මේක මීට වඩා ලොකුට වෙයිලා තිබ්බා. වත්ත හදද්දි මේ මල් පැලේ ගලවලා වෙන තැනකින් ඉඳුවා. එතකොට ආයි මල් පැලේ ඉතින් පොඩ්ඩක් මැරිලා වේලිලා කළා තමයි මේ පැලුනේ. ඒත් මේ ඒකටත් මේ කරිජ්ජ වර්තු දෙන්නේ නැහැ වැඩි. කරිජ්ජ වැඩිපුර කාලේ කරිජ්ජ වැඩියෙන් එන කාලේට මේ තියෙන කොළ කහ වෙලා හැලෙනවා. ආයි කරිජ්ජ පොඩ්ඩක් නැතුණාම මේ කරිජ්ජ හොලඟ නැතුණාම දළු දාගෙන ඇවිල්ලා මල් වෙනවා හොඳට. මේ පැලේ මාර ලස්සනයි. මේක වටේම මල් වෙනවා. මේ දැන් ওই මල් ගොඩක් ඇවිල්ලා හැලිලා මේ කරිජ්ජ පාට මේ වෙලා තියෙන්නේ. නැත්තම් මේ පැලේ හරි ලස්සනයි. මට අර බෝවිටිය පැල දෙකට කරන්න පුළුවන් දෙයක් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා මට කියන්න. ඒක මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. මේ දාන්න ඕන පොහොර වර්ගේ කරිජ්ජ කොළ වලට වදිනවට මොන හරි ඒකට වතුර දෙහව වතුර දානකොට හරියයිද? ඒ ගැන පොඩ්ඩක් මට කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.